තාත්තේ මොනවද මේ නූල්? ඔයාලට මේවා නිකන් නූල් වගේද පේන්නේ? මේවා නිකන් නූල් නෙමෙයි පුතේ. මේවට කියන්නේ ලම්බ. දැන් කොහොමද මට කියලා දෙන්න? මේ පැත්තට මෙහෙම පල්ලෙහාට එල්ලෙනවට කියන්නේ අපි ලම්බ. මේ ඔක්කොම ලම්බ. මේ ඇතුලේ තමයි අපි මේ මූර්ති නිර්මාණය කරන්නේ. දේව පිළිම වලට බුද්ධ ප්‍රතිමා වලට ගොඩක් වෙලාවට මේ ලම්බ භාවිත කරනවා. මේ ලම්බ වලින් පිට හැදුවොත් අපිට මේක සමතුලිතභාවය රඳව ගන්න බෑ. එක්කෝ එහාට ඇදයි නැත්නම් මෙහාට ඇදයි. ඔය අවයව සම්බන්ධව දුර ප්‍රමාණ වෙනස් වෙනවා. මේ ඔක්කොටම මිනුම් දීලා තියෙනවා. ඒ මිනුම් වලට අනුව දැන් මේ මධ්‍ය ලම්බේ මේ ලම්බේ ඉඳන් මේ බෙල්ලට තියෙන දුරක් තියෙනවා. එතකොට ඒ දුර නියමිත වෙන්න ඕන. ඒක අපි ගන්න ඕන. මේ නහය ඉඳන් මේ ලම්බේට දුරක් තියෙනවා. දැන් මේක තව මෙහාට පිරෙන්න ඕන. මේ පපුව. මෙහෙම බලපන් මේ මධ්‍ය ලම්බේ නම් මේක දුරක් තියෙනවා. ඒකට ඒවට කියන්නේ ලම්බ. ඊට තව මේ තියෙනවා මේ පැත්ත මම ඒවා දැන් දාලා නැහැ. මේවට සූත්‍ර කියලා කියනවා. මේ පැත්තට. මේ මෙතනින් දැම්මොත් මේක අක්ෂි සූත්‍රය. ඊට පස්සේ මෙතනින් දැම්මොත් මේක මුඛ සූත්‍රය. ඒ වගේ මෙහෙම තැන්ක දැන් මේ නාසය අග මේ නිකට ඊට බෙල්ල ඒ වගේ කන මට්ටම ඒ වගේ ඒවට මේ පැත්තට සූත්‍ර කියලා කියන්නේ. මේවා ඇතුලේ තමයි අපි මේ මූර්තිය නිර්මාණය කරන්නේ. මේ වගේ පිට ගියොත් මේ තමයි අංග විකල වාගේ පිළිම මූර්ති අපිට දැකලා තියෙනව නේද? ඔය ටික තමයි කියන්නේ මේවට කියන්නේ ලම්බ මේ පැත්තට තියෙනවට කියන්නේ සූත්‍ර කියලා.